මේ බෝම්බ ප්‍රහාරය සැලසුම් කරපු අය සැලසුම් කරේ. මේකට මැලේසියාවෙන් උදව් හම්බ වුණා. රට රාජ්‍යයක් විදියට නෙවෙයි. මැලේසියාවේ හිටපු පුද්ගලයෙක්, ඉන්දියාවේ ගිහිල්ලා හිටපු පුද්ගලයෙක්, අපේ ආණ්ඩුව ආවයින් පස්සේ චෝදනා තියෙන නිසා අයින් කරපු පුද්ගලයෙක්, ඒ පුද්ගලයා එහෙට ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ මේ සියල්ල සැලසුම් කරන්න උදව් කරා. ඒ කවුද? ඒ තමයි සලේ. සලේ මේක පිටිපස්සේ හිටියා. ඊට අමතරව මේ රට ඇතුලේ මේකට ඕනි කරන ක්‍රියාදාමයේ සිද්ධ වුණා. තොරතුරු ටික ආවා. මෙහෙම සිද්ධ වෙනවා කියලා තොරතුරු එද්දී නිලන්ත ජයවර්ධන මේ තොරතුරු ටික හංගගත්තා. තමන්ගේ ලැප්ටොප් එක රීසෙට් කරා. ෆෝන් එක නැති වුණා කිව්වා, රීසෙට් කරා. බිරිඳට දුන්නා කිව්වා. පරීක්ෂණ කණ්ඩායම ආව සිද්ධියෙන් පස්සේ පරීක්ෂණ කණ්ඩායම හයක් ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම ඇවිල්ලා මේක පිළිබඳ පරීක්ෂණය කරලා අවසානයේදී නිගමනය කළා මේ පාස්කු ප්‍රහාරයට කිසිදු අන්තර්ජාතික සම්බන්ධතාවයක් නැත, කිසිදු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සම්බන්ධතාවයක් නැත කියලා ඔවුන් පරීක්ෂණ වලින් ඔප්පු කරලා පෙන්නුවා. මොකද වුනේ? 21 වෙනිදා බෝම්බේ පුපුරනවා, 25 වෙනිදා ආමි මොහිදින් ගිහිල්ලා මඩකලපුවට මාතලේ සහරාන්වත් හම්බ වෙලා මෙතනින් කතා කරලා ගන්නවා ඕඩර් එක ISIS එකට කතා කරලා අපි තමයි කරේ කියලා. වීඩියෝ එක මුලින් එවන්න කියනවා. මේ සේරම හොයා ගන්නවා. ආමි මොහිදින් කවුද කියලා හොයාගෙන ගිහිල්ලා අත්අඩංගුවට ගත්තාම, ශානි අබේසේකරලා ගිහිල්ලා අත්අඩංගුවට ගත්තාම, CID එකට ගෙනාවහම මොකද්ද කරේ? මේක අපේ ප්‍රොජෙක්ට් එකක් කියලා අරගෙන ගියා. කාගේද එතකොට ප්‍රොජෙක්ට් එක? මිනිත්තු දෙකක කාලයක් මේ අපි කියන්නේ මේක අපේ හමුදාවේ වැඩක් කියලා. මේක හමුදාපති දන්නෙත් නෑ. මේක පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාට හිතැති පාර්ලිමේන්තුවේ හමුදාවේ හිටපු බුද්ධ්‍යංශ කණ්ඩායම මේකට පැහැදිලිව සම්බන්ධයි කියන එක දැන් ඔප්පු වෙමින් තියෙනවා.